යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම ඔයාලට අරන් ආව රෙසිපි එක අපි හැමෝම වගේ කන්න කැමති කඩචෝරුවක්. ඒ තමයි පරිප්පු වඩේ. හැබැයි අද මම පරිප්පු වඩේ වෙනුවට කඩල වලින් තමයි මේක හදාගන්නේ. එතකොට මේක කඩල වඩේ තමයි වෙන්නේ. එහෙනම් දැන් බලමුකෝ මේක හදාගන්න කොහොමද කියලා. මුලින්ම මේක හදාගන්න අවශ්‍ය දේවල් මොනවාද කියලා බලමු. මෙතන කඩල කෝප්ප එකහමාරක් වගේ තියෙනවා. මේක මම රෑක් පැගෙන්න තියලා තමයි අරන් තියෙන්නේ. තව රතු ලුණු ටිකක් ඔයාලට රතු ලුණු වෙනුවට බීඩුණු ටිකක් පොඩියට කපලා වුණත් ගන්න පුළුවන්. තව අමු මිරිස් කරල් කිහිපයක් සහ මෙතන මම වේලිච්ච මිරිස් කරල් ටිකකුත් අරගත්තා. ඔයාලට මේ වෙනුවට කෑලි මිරිස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකට පාවිච්චි කරන කුළු බඩු විදියට කහ මිරිස් කුඩු සහ ලුණු කුඩු ඕන වෙනවා. ඒ වගේම මේ වඩේ ටික බෙද ගන්න පොල් තෙල් ටිකක් ඕන වෙනවා. මේකේ ළමයි එළවලු තෙල් කියලා ගහලා තිබ්බට මේක ඇතුලේ තියෙන්නේ පොල් තෙල්. දැන් බ්ලෙන්ඩර් ජාර් එකක් අරගෙන ඒකට කඩල කෝප්ප එකමාර එකතු කරගන්න. මේ ගන්න කඩලවල වතුර ටික ඔක්කොම හොඳට බේරලා තමයි අරගන්න ඕන. දැන් මේකටම වේලිච්ච මිරිස් කරල් අමු මිරිස් ටික සහ ලුණු ටික එකතු කරගන්න. ඔයාලා බී ලුණු ගන්නවා නම් ඒක පොඩි කෑලි වලට කපලා මේකට එකතු කරගන්න. ඒ වගේම ඔයාලට කැමති නම් මේකට කොච්චි උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මේකටම කහ කුඩු ටිකක් සහ ඔයාලගේ රස අනුව මිරිස් කුඩු ලුණු කුඩු ටික එකතු කරගන්න. මේකට එකපාර ගොඩක් ලුණු කුඩු එකතු කරගන්න එපා. මේක බ්ලෙන්ඩ් කරන් යනකොට ඒකේ රස බලලා ලුණු කුඩු අවශ්‍ය නම් විතරක් එකතු කරගන්න. දැන් මේ එකතු කරගත්ත ඔක්කොම දේවල් ටික හොඳ පේස්ට් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඔයාලට මේක බ්ලෙන්ඩ් කරනවා වෙනුවට වංගෙඩියක දාලා උනත් කොටා ගන්න පුළුවන්. මේක දැන් ටික වෙලාවක් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ බ්ලෙන්ඩර් ජාර් එකේ වටේ තියෙන දේවල් ටික හොඳට මේකට එකතු කරගෙන මේක ටිකක් කවලම් කරලා නැවත වතාවක් හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න පේස්ට් එකක් වෙනකන්. ඒ වගේ සැරින් සැරේට කරන ගමන් මේක බ්ලෙන්ඩ් කරන්න. ඔන්න මේ තියෙන්නේ මම හොඳට බ්ලෙන්ඩ් කරලා හදාගත්ත කඩල මිශ්‍රණය. පේනව නේද? ඒකේ කෑලි පොඩ්ඩක්වත් නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් වෙලයි තියෙන්නේ. දැන් මේ කඩල මිශ්‍රණය භාජනයකට එකතු කරලා ඒක ටිකක් කවලම් කරගෙන මේකේ රස බලන්න ලුණු කුඩු මිරිස් කුඩු ඇතිද කියලා. ඒ දේවල් මදි වගේ කියලා හිතෙනවා නම් තව ටිකක් එකතු කරලා මේක හොඳට කවලම් කරගන්න. නැවත වතාවක් බ්ලෙන්ඩ් කරගන්න ඕන නැහැ. ඔයාලා මේ කඩල මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්නකොට වතුර පොඩ්ඩක්වත් එකතු කරගන්න ඕන නැහැ. මොකද කඩලවල තියෙන තෙත ගතිය ඇති මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න. තව මේකට වතුර එකතු කරගත්තොත් මේ කඩල මිශ්‍රණය දියාරු වෙනවා. එතකොට අපිට වඩේ ටික හදාගන්න අමාරුයි. දැන් එහෙනම් මේ කඩල මිශ්‍රණය හදාගෙන ඉවරයි. මේකෙන් දැන් ලස්සනට වඩේ ටික තමයි හදාගන්න තියෙන්නේ. ඊට කලින් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගෙන රත් වෙන්න දෙන්න. දැන් කඩල මිශ්‍රණය ටිකක් අතට අරගෙන මේ වගේ හොඳට ඒක බෝල කරලා අත උඩ තියලා ලස්සනට මේ වගේ පැතලි කරගන්න. ඒ කියන්නේ ඉතින් කඩේ තියෙන වඩේ ෂේප් එක වගේ මේක හදාගන්න. මේ වඩේ ටික හදාගන්නකොට අතේ තෙල් ගා ගන්න ඕන නැහැ. මොකද මේ මිශ්‍රණය අතේ ඇලෙන්නේ නැති නිසා. දැන් මේ හදාගත්ත වඩේ එක මේ වගේ ප්ලේට් එකක් උඩ තියාගන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔයාලට මේ වෙලේදී මේක තෙල් එකටම එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ ෂේප් එක වෙනුවට මේ වගේ පොඩි වඩේ උනත් හදාගන්න පුළුවන්. දැන් හොඳට රත් වුණ තෙල් එකට අපි හදාගත්ත වඩේ එක එකතු කරගන්න. දැන් ලිපේ ගින්දර අඩු කරලා මේක රන්වන් පාට වෙනකන් හොඳට පැත ගන්න. ලිපේ ගින්දර වැඩි කරලා මේ වඩේ ටික පැතගත්තොත් මේකේ වටේ ටික ඉක්මනට කරවලා මැද්ද අමු වෙන්න පුළුවන්. ඒක නිසා ලිපේ ගින්දර අඩුම කරලා තමයි මේක බැද ගන්න ඕන. ඔයාලට මේ පැත්තේ තියෙන ප්ලේට් එකේ පේනවා වගේ වඩේ මිශ්‍රණයෙන් බෝල හදලා තියාගන්න පුළුවන්. එතකොට ඉතින් මේක පැත ගන්න ඕන වුණාම පැතලි කරලා තෙල් එකට එකතු කරගන්න පුළුවන්. දැන් මේක ටිකක් පැතුනට පස්සේ අනෙක් පැත්තත් හරවගෙන හොඳට බැදෙන්න දෙන්න. ඔන්න දැන් මේ වඩේ එක හොඳට පැදිලයි තියෙන්නේ. දැන් මේකේ තියෙන තෙල් ටික බේරලා ලිපෙන් බා ගන්න. ඒ වගේ ඉතින් දැන් වඩේ ටික ඔක්කොම බැද ගන්නයි තියෙන්නේ. ඔයාලට මේ වඩේ එක ගානේ පදින්න කම්මැලි නම් එක වඩයක් මේ වගේ එකතු කරලා ඒක ටිකක් බැදුනට පස්සේ මේ වගේ හැන්දෙන් වඩේ එක පැත්තකට අරගෙන තව වඩයක් එකතු කරගන්න. ඒ වගේ භාජනයේ ඉඩ තියෙන විදියට වඩේ ටික එකතු කරලා හොඳට පැද ගන්න. කොහොමද ළමයි මේ උණු උණු වඩේ එක ලස්සනයි නේද?
මං අර කලින් හදාගත්ත පොඩි වඩේ ටිකත් මේ වගේ පැත ගන්න පුළුවන්. මේ පොඩි වඩේ නම් ඉතින් පාවිච්චි කරන්න කට්ටිය බයිට් එකටනේ. ඉතින් එහෙම ඕන අයට මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් මේ වඩේ ටිකත් රන්වන් පාට වෙනකන් හොඳට පැද ගන්න. ඔන්න මේ තියෙන්නේ මම හදාගත්ත කඩල වඩේ. වඩේ කඩල වඩේ. වඩේ කඩේ මාමත් එහෙමනේ කතා කරන්නේ අපිට. මේ තියෙන්නේ මම හදාගත්ත රවුම් වඩේ පොඩි වඩේ. රස පාටයි නේද? රස පාටයි නෙමෙයි. මේක ඇත්තටම රසයි. එහෙනම් දැන් මේ පොඩි වඩයක් කාලා බලමුකෝ රස කොහොමද කියලා. ඇහුණ නේද ඔයාලට? හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. ඒ වගේම ඇතුළත් ගොඩක් සොෆ්ට්. හොඳට වඩේක පැදිලා ඇතුළ හොඳට තැම්බිලයි තියෙන්නේ. මේක ඇත්තටම රහයි. හැබැයි ඉතින් ඔයාලට මේ රහ දැනගන්න නම් මේක හදලා බලන්නම වෙනවා. මේ තියෙන හදාගත්ත රවුම් වඩේක. ඒකත් අපි කඩලා බලමුකෝ ඇතුළ කොහොමද කියලා. කොහොමද? ලස්සනයි නේද? එහෙනම් ඉතින් මේ කඩපු එකේ මේකෙන් කෑලකුත් කාලා බලමු. ඇහුණනේ? ඒකත් හොඳ ක්‍රිස්පි එකට තියෙනවා. එහෙනම් ඔයාලත් මේ කඩල වඩේක හදලා බලලා මට රස කියන්නකෝ. ඔයාලට මොනවාම හරි දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මං ඒවට උත්තර දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අපි තවත් රසවත් වීඩියෝ එකකින් ලබන සතියේ මුණ ගැහෙමු. එතකන් ඔයාලා හැමෝටම බයි.